දැන් පින්නතුනේ ඔය ජීවිතවල තියෙනව නේද රැවටුණා කියලා එක. ඔයත් කොච්චර රැවටිලා තියෙනවද? කී ගමනක් විතර අපරාධ කියලා තියෙනවද? අර කියනව නේද? ගියේ අපරාධේ, ආවේ අපරාධේ, කෙරුවේ අපරාධේ. ඇයි මෙහෙම ගියා? අපිට හරි වැරදි මොනවාද කියලා තේරුම් ගන්න. අපිට හොඳ නරක සවිලි සරුදේ තේරුම් අර හොඳ මේක සිලෙක්ට් කරගන්න බෑ අපිට. ඇයි එහෙම වෙන්නේ දැන්? රාහුල කුමාරයාටයි නන්ද කුමාරයාටයි මොකද්ද උනේ? සංසාරේ කුසලයේ බලවත් වෙලා තියෙන්න ඕනේ. අර බලෙන් හරි අපි යහපතට ඇදලා දාන. ඔයත් කියනවනේ දර දෙයියෝ බේරුවා කියලා. කවුරු බේරුවත් මං කියන අර එහෙම හරි බේරෙන්න ඕනේ. වරදින තැන්වලින් මගහරින්න ඕනේ. මගහරින්න නැත්නම් අපිව මගහරවන මට්ටමේ කුසල් තියෙන්න ඕනේ. ඔය වැරදිච්ච හැම තැනකම රැවටුණු සෑම තැනකම පින්නතුනේ අපි රැවටුනේ අපේ කුසලය හීනයි. අපි හරියට මිනිස්සු රවට්ටලා ඇති, මිනිස්සුන්ට බොරු කරලා ඇති, මිනිස්සුන්ට වරද්දලා ඇති. එනිසා අදිෂ්ඨාන කරගන්න. හදවතේ ඇති වෙන බරපතල අකුසලයක් තමයි ඔය අනිත් මිනිස්සුන්ගේ දේවල් දිහා දැකලා අර යහපතක් නැතුව අයහපතක් ඇති වෙනවනේ. අනිත් මිනිස්සුන්ගේ දේවල් දිහා දැකලා අපිට වෛරය ඇති වෙනවා. අපිට ලොකු තරහවක් ඇති වෙනවා. අපේ මුදිතාව කියන එක නැති වෙලා යනවා. අපිට ලොකු කේන්තියක් එනවා. අපි අනෙක පෙලන්න බලනවා, අනෙක අඩුපාඩු දකිනවා, අනෙක විවේචනය කරන්න බලනවා. පින්නතුනේ මේ තුලින් අපේ හිත පුදුම විදිහට දූෂණයට ලක් වෙනවා. ඒ තුලින් අපේ හිත පුදුම විදිහට තණ්ඩෝන තරම් එහෙම අත්දැකීම් ඇති. මේ පොය ප්‍රාර්ථනා කරන්න ඕනේ. අර වැරදිලාවත් අයහපතක් නම් වෙන්න එපා කියලා. ප්‍රාර්ථනා කරන්න ඕනේ වැරදිලාවත් රැවටෙන්න එපා කියලා. ඔයත්තන්ට අද කොච්චර හිතෙනවද එදා මේ දේ කරා නම් කියලා. එහෙම ඕන කෙනෙකුට ඕන තරම් තියෙනවා ජීවිතයේ අවස්ථා. මේ සියලු දෙනාම පෙරවස් සමාදන් වෙන්න ඇවිල්ලා ඉන්නේ. දැන් කල්පනා කරන්න ඕනේ. දුර්ලභ මිනිසත් භවය අපි ලබලා තියෙන්නේ මේ හොඳ බුද්ධෝත්පාද කාලයක. කාලේ බණ පිරිට්ටික අහන්න පුළුවන් කාලේ. කල්ප ගානකින් මිනිස්සු වෙලා උපදින මේ ගෝරතර සංසාරේ පිට පුළුවන් වෙලා තියෙනවා බුද්ධෝත්පාද කාලයක මිනිස්සු වෙලා උපදින්න. බුද්ධෝත්පාද කාලයක මිනිස්සු වෙලා ඉපදිලා අපේ ඇස් දෙක පේනවා, අපේ කන් දෙක ඇහෙනවා. පඩි නැගගෙන මේ උඩ තට්ටුවට ආවනේ. වීරිය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අපිට පුළුවන් ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතුනේ සබ්බ දුක්ඛා පමුච්චතු. මෙහෙම කිය කොච්චර එකව කරගන්න පුළුවන්. නිවන් දකින්න යන ගමනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ අපිට පුළුවන් වෙනතුනේ පෙරම් පුරන්න. අබුද්ධෝත්පාද කාලයක කොහෙ උපදීද? පෙරම් පුරන්න පුළුවන්. ප්‍රාර්ථනා කරන්න පුළුවන්. එක සුබ ලකුණක් ඔයත්තුන්ට පහළ වෙලා තියෙනවා. මේ පින්නතුන්ට එක කාරණයක් පේන්න තියෙනවා.
ඒ වෙන කිසි දෙයක් නෙමේ. ඔයත්ොන්ට නිවන් දකින්න පුළුවන් පින්නතුනේ. බුද්ධෝත්පාද කාලයක මේ වගේ මෙහෙම උපදින් බුද්ධෝත්පාද කාලයක නේ ඔය ගෙදරින් සුදු ඇඳගන්නකොට මොකක්ද ඇති වෙන සිතුවිල්ල? අර පන්සල් යනවනේ. බණ අහන්න යනවා. මේ බලන්න දැන් ඔහොම හැම කෙනාටම හිතෙනවද? සේරටම හිතෙන්නේ නැහැ. හැබැයි පින්නතුනේ මේ අර කවදාරි සංසාරේ අපි කියලා තියෙනවා ධම්මං සරණං ගච්ඡාමි කියලා. ධර්මයේ සරණ යමි. දැන් අපි ඒ හොඳම අවස්ථාවට එළඹිලා තියෙනවා. මේ කාලය තුල පුරුදු වෙන්න ඕනේ සබ්බපා පස්සා කරනං කුසලස්ස උපසම්පදා. මේ කරුණු දෙකම ප්‍රගුණ කරන්න පුළුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. සියලු අකුසල් නොකර ඉන්නත් සියලුම කුසල් පමණක් වඩන්නත් මේවා තේරුම් ගන්න පුළුවන්, බේර ගන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්ම භාවය. බල්ලොන්ට බලල්ලුන්ට මෙව්ව කිව්වට තේරෙනවද? පන්සල් හරි රකින්නවා කියලා අදිෂ්ඨාන කරන්න පුළුවන් මොන ආත්මෙද? ඉතින් ඒක අද ඉඳන් පටන් ගන්න. මොකද නැතත් පන්සිල්වත් රකින්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා පැයක්මාරක් දැන් ඔය එම්බන කිව්වට මතක හිටින්නේ නැහැ නේ පින්නත. මොකක් අර එකක් දෙකක් නේ මතක හිටින්නේ. අර එකක් දෙකක් හරි අහලා ඒ විදියට හැඩ ගැහෙන්න පුළුවන් මොන ආත්මෙද? පින්නතුනි පෙරුම් පුරන්නම පටන් ගන්න. නිවන් දකින්න පුළුවන්. පෙරුම් පුරන්නම පටන් ගන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි කවුද දන්නේ කල්ප ගානකින් මිනිස් වෙලා උපදීද කොහෙ උපදීද කියලා. සතෙක් තිරිසනෙක් වෙලා ඉපදුනත් පුළුවන් වෙන්න ඕනේ අර ධර්ම රතිය කියන එක දැනලා තියෙන්න ඕනේ. වෙනදුනේ සත්තුන්ට බණ ඇහිලා දිව්‍ය ලෝකවල ඉපදිලා තියෙනවා. ඒ මොන ආත්මේ ඉපදුනත් මේ ධර්මයේ රතිය කියන එක දැනන විදිහට තියෙන්න ඕනේ. මේ සුදුසු ප්‍රදේශයකට ලැබිලා තියෙනවා. ඒ නිසා එක මොහොතක්වත් පරක්කු කරන්නේ නැතුව පුළුවන් තරම් අර සීල සම්පන්න වෙන්න බලන්න. සීල සම්පන්න වෙනවා කියන්නේ මොකක්ද? සීල සම්පන්න වුණාම තමයි පින්නතුනි සමාධිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට කලබල වෙන්නේ නැහැ. එතකොට අනවශ්‍ය විදියට කුලප්පු වෙන්නේ නැහැ. එතකොට කම්පා වෙන්නේ නැහැ. හැබැයි පළමුව සීලය සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. සිල් ටික පිරිසුදු වෙලා තියෙන්න ඕනේ. දැන් කය වචනය සංවර කරගන්න. කයයි වචනයයි සංවර කරගන්න. අමාරු දෙයක් තියෙනවා. කොච්චර කය වචනය සංවර කරගෙන හිටියත් අපේ හිත ඒකට ඉඩ දෙන්නේ නැහැ. කීයක් දේවල් හිතෙනවද පින්නතුනේ? මට මේ බණ මඩුවල බණ කියලා ඕන තරම් අත්දැකීම් තියෙනවා. සමහරක් අපේ අම්මලා තාත්තලා දන්නෙත් නෑ අටසිල් දස්සිල් කියලා කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාව. ඔය බොහෝ තැන්වල හම්බෙලා තියෙනවා. වඳින්න ගියපුවාම අර සලංගාල සද්ද ඇහෙනවා. බලනකොට අර කරහරා එල්ල ගන්න පොඩි පොකට් එකක් වගේ රත්තරන් බඩු සේර මේකට දාගෙන ඇවිල්ලා. පින්නතුනි මම මේ සේර මේවා අයින් කරන්න කියනව නෙමෙයි. මේ ලැබුණු අවස්ථාව ඔක හරි දුර්ලභයි.
ඕකෙන් හොඳට වැඩ ගන්න ඕනේ. කය වචනේ අසංවර භාවය ඇති වෙන්නෙම ඕකනම් මෙතනත් බැලිය හැකිද? නිකාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕන සද්දෙට. සේරම බලන්නේ නැද්ද මේ පැත්ත චච්චොක් ගාලා? අර වෙනවනේ කොච්චර කය වචනේ සංවර කරගෙන හිටියා. දැන් මොකේද මේ ශබ්දය ඇහුනේ? කන් දෙකට. අපි හරියට කලබල වෙනවා පින්නදුනේ. මේ ඉන්ද්‍රියන් වලට මොකක් හරි රූප ශබ්ද ගන්ධ රස ආදී මේවා ගොදුරු වෙනවා නම් ගොදුරු වෙච්ච සැනින්ම අපි මොකද කරන්නේ? අපි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මිස්සර හැපෙලේ කට්ටිය නැගිට්ටොත් එහෙම පිටිපස්සේ කට්ටිය මොකද කරන්නේ? බනිනවනේ. අර පේනවද? දැක්ක ගමන් මොකද්ද හිතෙන්නේ? අන්න පැහැදිලිද පාලනය කරගන්න ඕන එක. සමහරව කියනවනේ අර මම ඒ කියන විදිහටම කියන්න. අර ඔවුන්මගේ දෑහැට පේන්න බෑ කියනව නේද? අර දැක්කත් කේන්ති යනවා කියලා කියනවා. ඒ මොකද දැක්කත් කේන්ති යන? පෙනුණු ගමන් කේන්ති යන්නේ ඇයි? වෙනතුනේ මේක පාලනය කරගන්න පුළුවන් මිනිසත් භවය තුල විතරයි. පෙරලා ගන්න පුරුදු වෙන්න ඕනේ. දැක්ක ගමන් ඇති වෙන සිතුවිල්ල කුසලයක්ද අකුසලයක්ද කියන එක පුරුදු වෙන්න තීරණය කරන්න. මේකට කේන්ති යනවා. මොකටද කේන්ති යන්නේ? මේ මොකක් හරි එකක් දැක්කහම මොකක් හරි එකක් ඇහුණාම පින්නතුනේ ඇහෙන්නේ බොහෝ දුරට අපේ දේවල් නෙමේ අනුන්ගේ දේවල්. පේන්නේ බොහෝ දුරට අපේ දේවල් නෙමේ අනුන්ගේ දේවල්. මම අද උදේ නාලිකාවක දේශනාවකට වඩිනකොට තෙල් ගහගන්න ගියා සෙඩ් එකට. කවුරු හරි එතන ඉඳන් බයිනවා පොලිමේ ඉන්න මිනිස්සුන්ට. මට අහන්නත් හිතුණා කවුද දැන් පොලිමේ ඉන්නේ කියලා. ඒ මනුස්සයා පොලිමේ ඇත්තෙත් නැහැ. මොකටද පොලිමේ ඉන්නේ කියලා බයිනවා. ඒ පොලිමේ ඉන්නේ මිනිස්සුන්ගේ වැඩන්නේ. අපි මොකටද කලබල වෙන්නේ? මිනිස්සු මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නිවන් මාර්ග අවරණ ප්‍රබල කාරණයක් නේ පින්නතුනේ ව්‍යාපාදේ. ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ කේන්තියත් එක්ක. අපිට බොහෝ දේවල් දිහා උපේක්ෂා සහගතව බලන්න පුරුදු වෙන්න ඕන කේන්තියන තැන්වලදී. පැහැදිලිද මං කියන එක? බොහෝ දේවල් දිහා උපේක්ෂා සහගතව බලන්න හුරු වෙන්න ඕනේ. ඒ සියල්ල කරන්න පින්නතුනේ අර සීල සම්පන්න භාවයේ තිබ්බාම තමයි සමාධිය ඇති වෙන්නේ. දැන් ඔය සීල සම්පන්න භාවයේ කොහෙද තියෙන්න ඕනේ? කයේ වචනේ මම මේ ගෙවල් වල හෙට ඉඳන් සුදු වෙනකල් ලෑස්ති වෙන්න කියනව නෙමෙයි හොඳ. මේ පන්සලේ පෙරව සමාදන් වෙනවා වාගේම සමාදන් වෙන එකේ ප්‍රතිඵලය කොහෙද භුක්ති විඳින්න ඕනේ? ඕක gedara භුක්ති විඳින්න ඕනේ. දැන් ඔහොම බලන්න ඇත්තන්ගේ gedara කාටද කේන්ති යන්නේ කියලා. ඔහොම නිකන් කල්පනා කරන්න. පින්නතුනේ gedara පුළුවන් වෙන්න ඕන අනේක දරන්න. gedara පුළුවන් වෙන්න ඕන අනේකගේ හොඳ දේ අගය කරන්න. ඔය ගෙවල් වල අගය කරනවා කියනවා වෙනවද? හොඳ කියනවද ගෙවල් වල? ගෙවල් වල දැන් දරුවෝ ඇවිල්ලා කවත් අන්තිමේට මේ අම්මලාට කිව්වේ මේ අම්මලා අපි හදලා මහන්සි වෙලා උගන්නලා හරි අමාරුවෙන් එහෙම ඇවිල්ලා අර සැනසෙන්න කතා කරනවද? අම්මලා කවද්ද තාත්තලාගේ හොඳක් කිව්වේ? එහෙම කියනවද ගෙවල් වල? පින්නතුනි මේ අවුල පන්සල වගේ තියෙන්න ඕනාය කියන කාරණයට
හරි වැදගත් දෙයක් තමයි මේ පන්සලේ පෙහෙවස් සමාදන් වෙන එකේ භාවිතය ගෙදර තියෙන්න ඕනේ. අර ගෙදරදී වැඩිපුරම මෙහෙ මොක වුණා සද්ද නැතුව ඉන්න ඕනේ. ඔය විදිහටම ගෙදර ඉන්නවද? ඔය නිමිච්චකම තියනවද? කොච්චර එකට එක කියාගන්න මං කියන මහ දෙයක් නෙමෙයි. ගෙදර මොකක් හරි වුණාම සැනසෙන්නද වැඩිට කඩක් තියෙන්නේ, දුක හිතෙන්නද වැඩිට කඩක් තියෙන්නේ. නමුත් ගෙදර වෙන්න ඕන මොකද්ද? අපේ ගෙදර කියන එක අපට සැනසීම තියෙන තැනක් වෙන්න ඕනේ. ගෙදර පිරිස අපි දිහා කරුණාවෙන් බලන පිරිසක් වෙන්න ඕන. හැල්මේ දුවන ජීවිත, ගිනි ගන්න ජීවිත, මේ සංසාරයට ගැන අවබෝධයක් නැතුව මිනිස්සු හිස් ලූලූ අත දුවමින් අකුසල් කරන ජීවිත වෙන්නත් නේ. ජීවිත සම්පූර්ණයෙන් සැනසීමෙන් තියෙන්න ඕන. මෙහෙම දේශනා කරන්නේ. පත්‍යයි මරණයයි අතර ජරාවත් ව්‍යාධියත් එක්ක දෝලණය වෙලා කටයුතු කරන අපි, මං කියන්නේ එහෙම එක ඔට්ටු වෙන්න කාලයක් නැහැ කියලා පින්නතුනි. නේ බණ කියනකොට මැරෙන්න පුළුවන්, ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. මං කියන්නේ මේක එච්චරටම අස්ථිරයි, එච්චරටම අවිනිශ්චිතයි. මේ අස්ථිරතාවය, අවිනිශ්චිතතාවයත් එක්ක ඉන්න අපි මොනවාද මේකේ පරිමහන්න තියෙන වෛරක්කාරකම්? මොනවාද මේකේ පරිමහන්න තියෙන එදිරිවාදිකම්? කරන්නෙම ගෙවල් වල එදිරිවාදිකම් පරිමහන එක නෙමෙයිද? අපි කරන්නෙම ගෙවල් වල වෛරක්කාරකම පරිමහන එක. අපේ හිතවල තියෙන්නෙම පින්නතුනේ. සමහර ඉන්නවනේ මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙනවා. මරණානුස්සති කමඨාන් දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. අපිට තියෙන්න ඕන අපි නිරන්තරයෙන් වයසට යන, නිරන්තරයෙන් ලෙඩ වෙන මිනිස්සු කියන එක. ඔය දැන් අර විදේශ රටවල් බෝම්බ හෙලා ගන්න ඕනේ, ගහ ගන්න ඕනේ. එක තාත්තා කෙනෙක් කියනවා, ආමුදුරෝනේ සල්ලි රත්තරන් බඩු සේරම ලෑස්ති කරගත්තලු. බිලියන ගණන් සල්ලි තියෙනවා. මගෙන් අහනවා දැන් මොකද කරන්නේ? ඒ කියන්නේ යන තැනකට අරයි, ඒ කියන්නේ නිදහසේ ඉන්න පුළුවන් තැනකට යන්න. කියනවා ආමුදුරෝනේ බැංකුවකට යන්නත් බෑ, ලංකාවට එන්නත් බෑ. බඩගිනියාවට කන්න පුළුවන්, තිබහැට බොන්න පුළුවන්. මට කියනවා කිසි දෙයක් මෙව්වගෙන් කරන්න බෑලු. මොකෝ අර ගහන රටවල් වලට සල්ලි දෙන්නද? කිසි දෙයක් කරන්න බෑලු. අර මිනිස්සු දැනගන්න ඕනේ මේ සැනසීම කියන එක තියෙන මේ වයසට යන, මේ ලෙඩ වෙන මේ ශරීරවලට මේ ඉදිරිවාදිකම්, මේ වෛරක්කාරකම් පිරිමල මේ බාහිරින් කිසි දෙයකින් මේක පරිස්සම් කරන්න, නඩත්තු කරන්න, බේරන්න වග කියන්න බෑ. මේ ශරීරයේ අවශ්‍යතාවයන්, ඒ හැඟීම් කිසිම දෙයකට මේ ලෝකේ පාලනය කරන්න පුළුවන්. ඔක තේරුම් ගන්න ඕනේ. වයසට යන එක බඩගින්න තිබහ නැවැත්තිය හැකිද? බෑ. වෙනදුනේ අපි වතුර උගලක්වත් නැතුව මැරෙන්න ඉන්න මිනිස්සු. ඔය දැන් ඔයත් ඔකේ ඉතින් දරුවෝ සලකනවා එහෙම වෙන්නේ නැහැ කියලා. රහලා තියෙනවද වෛද්‍යවරු කියනවනේ දැන් නම් සේලයින් එකක්වත් වැඩ කරන්නේ නැහැ කියලා. දරුවෝ සලකනවා, බලනවා, ගැටලුවක් නැහැ. රෙදුනේ කොහෙත් එකයි. නායක හරෝගෙන් ගහන්නකො ඕස්ට්‍රේලියාවේ කණ්ඩ බැරුණොත්
ඒත් පින්නතුනේ ඉතින් ඔය නහයෙන් බටයක් දාලා තමයි කවන්න පුළුවන්. මේ ජරාව මේ ව්‍යාධිය කොහෙද වෙනස් වෙන්නේ? ඕනතරම් පිරිත් කියන්න කියපුවාම දැකලා තියෙනවා. ගොත ගහලා කියනවා හාමුදුරුවනේ හරි තිබහයලු. හරි බඩගිනේලු. මං කියන්නේ අපි මේ මෙහෙම මැරෙන්න ඉන්න මිනිස්සු පින්නතුනේ. තිබහේ බඩගින්නේ මැරෙන්න ඉන්නේ. දැන් මේ අම්මලාට තාත්තලාට පුළුවන් ද සුමානයක් විතර නොනා ඉන්න? මාස කීයක් නොනා ඉන්න වේද? මාස කීයක් ලෙඩ ඇඳේ ඉන්න වේද? මේ ජීවිතේ අසුභය නෙමෙයි. මේ යථාර්ථය පින්නතුනේ. මෙහෙම වෙන්න ඉන්න අපි මොකටද මරා ගන්න කියන සිතුවිල්ල එන්න ඕනේ. මෙහෙම මැරෙන්න ඉන්න අපි මොකටද දෙස් දෙවල් තියාගන්නේ කියන සිතුවිල්ල එන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ ඉන්නකොට හදා ගන්න ඕනේ. එහෙම සිතුවිලි ඇති නොවෙන්න මිනිස්සුන්ට අත්තිසුඛය කියන එක තියෙන්න ඕනේ. මිනිස්සුන්ට තියෙන්න ඕනේ මේ භවභෝග සම්පත් හම්බ කරන ඒ වගේ මේවා හරි සාධාරණයි, මේවා හරි අවංකයි කියන හැඟීම සිතුවිල්ල තියෙන්න ඕනේ. හවස නිදා ගන්න යනකොට අපිට දැනෙන්න ඕනේ පින්නතුනේ. මේ කිසි දෙයක් වංචා කරලා නෙමෙයි. ඔය සහෝදරයන්ට ඉඩ කඩන් බෙදනකොටත් මං කියන්නේ වැඩියෙන් ගත්තත් ඒකත් අසාධාරණයි කියලා. අර සේරගේ මේවා සමහරව අල්ලගෙන කනව නේද? මේ පැත්තේ ලැබුණ නැද්ද? ඔය ඒ අත්තිසුඛය නෙමෙයි. එතකොට අපි රජයේ සේවය කරනවා නම් යාර හම්බ කරන එක මේක අවංකයි, මේක හරි සාධාරණයි කියන හැඟීම තියෙන්න ඕන. ආයතනයක සේවය කරනවා නම් ඒ ගන්න වැටුපේ ඉඳන් මේක සාධාරණයි කියන එක මේ નિયમિત ශ්‍රමය දීලා ගන්න කියන හැඟීම තියෙන්න ඕන. මේ සේවාව නිසි විදිහට කරලා ගන්න කියන හැඟීම තියෙන්න ඕන බෙන්නතුනේ. ජීවිත කාලේ පුරාවටම ඔය අත්තිසුඛය කියන එක හදාගන්න බලන්න ඕනේ. භෝග සුඛය අපිට තියෙන්න ඕන අපේ භවභෝගයන්, අපේ සම්පත් දේපලවල මනන පත්තකම්ම සූත්‍ර දේශනාවල බුදුහාමුදුරුවෝ අපූර්වට උගන්වන අපේ තියෙන සියලුම දේවල්, වස්තු සම්පත් සියල්ලම ඒවා පින්නතුලා තනි භක්තියට සාධාරණ නෑ අපිට. ඔය මේ භෝග සුඛය කියන එක අපේ පින්නතුන් ගාව තියෙන ඕක හිතන්නේ නැතිකම තියෙන. ඔයත් කොච්චර යුතුයකම් කරනවද? දරුවන්ට වේදන් කරන්න දරුවන්ටමනේ කරන්නේ. බිරිඳට ස්වාමියාට වේදන් කරන්න බිරිඳට ස්වාමියාටමනේ කරන්නේ. පන්සලට හාමුදුරුවන්ට සමිතියට මල ගෙදරට මගුල් ගෙදරට දෙන්න යාළු මිත්‍රාදීන්ට සලකන්නද? සලකනවා. හැබැයි කවදාවත් හිතුවද මේ හොඳ ධර්මතාවයක් කියලා? ඒවා පින්නතුනේ අර ලෝක අපවාදෙන් බේරෙන්න කරන එක නෙමෙයි. දැන් අම්මලානේ කොච්චර උයුයා දෙනවද පිං සිද්ධ වෙන්න? බත්මුට 20,000ක් වෙලා තියෙන මේ වෙනකොට නේ. නිකන් දවසට 2 ගන්න දැම්මත් අවුරුද්දට 700නේ. අවුරුද්ද 6ට 7,000, 20ට 14,000 නේ, 40ට බත්මුට 28,000ක් විතර. එහෙම නෙමෙයිද? දවල්ට උයන අඩුවේ නේද? උදේට උයපු එකම්මනේ හැම කරලා කන්නේ. පන්නතුනි මේ උයපු තරමක් කිව්වේ කාටද? අම්මලා විතරක් ගෙදර තනියම ඉන්නකොට උයනවද? අල්ලොරියෙන් පාන් හරි මොනවා කනවා මිසක් ගන්නෑ. අර තුම විදිහට උයා දීලා තියෙනවනේ.
ඒ සත්කාරයේ සංග්‍රහය හොඳට කරලා තියෙනවනේ. ඔය අත් දෙකෙන් මේ වෙනකොට රෙදි කඳු කොච්චර හොදලා ඇද්ද? එහෙම ගානක් මිම්මක් තියනවද? දන්න කාලේ ඉඳන් දරුවෝ හොඳට යහපත් විදියට ඉන්නවා නම්, ඉගෙන ගන්නවා නම්, රස්සා කරනවා නම්, ලස්සනට ඉන්නවා නම් ඉන්නේ කවුරු හින්දාද? ඔයත් එක්කන් කොච්චර දරුවෝන්ගේනේ ඔළුව නාය කට හදලා ඇද්ද? ඒ කවුරු හින්දාද ඉන්නේ? මං කියන්නේ පින්නතුනේ, අර එහෙම කරලා අවසානට කියනවනේ ඔය හැදුවට වඩා හොඳයි නිකන් හිටියානම් කියලා. ඒ කරපු දේවල් ගැන අර තියෙන්න ඕන කෛරාතේ සම්පුණක් පුණක් නැවත නැවත සිහිපත් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. උන්නතුනේ මා දුම විදිහේ පින්කම් ඔය සත්කාර කරන එක මම යෝජනා කරන්නේ එහෙම හිතලා කරන්න කියලා. පන්සලට දාන ටික ගේන කොටත් එහෙමයි. දැන් බැරි වෙලාවත් නායකහරුත් ඇති කියලා හිතාගෙන නායකහරුන්ට සුදුසු දේවල් එහෙමනේ සකස් කරගෙන හදාගෙන එනවා. හිටියේ නැත්තම් එහෙම අර මූණ දෙක වගේ වෙන්නේ නැද්ද? වෙනතුනේ අර හාල් ටික ගරනකොටම දීලා දාන්න. පලා ටික කපනකොටම දීලා දාන්න. පූර්වට දැන් මේ උස සාමාන්‍ය පෙළ පන්තියට යනකන් දරුවන්ට උගන්නලා සල්ලි දීලා ෆේල් වෙච්ච ගමන් මොකද කියන්නේ? අර කොරුප සේරම ඉවරනේ. කියන්නේ අපරාධ සල්ලි කියලා. අර නිකන් වියදම් කරනවා විතරයි. එහෙම කියන්න එපා. මේ හදාගන්න මේ බිත්ති 4 ඇතුලේ හරි සැලසීමෙන් ඉන්න පුළුවන් ජීවිතවලට තමා වචනේ සංවර භාවයක් නැතිකමින් අපි බොහෝ දෙනෙක් ප්‍රශ්න හදාගන්නේ. වාචාය සංවරෝ සාදු. බුදුරු ගන්නන්නේ වචනේ සංවර භාවයේ තියෙන්න ඕන. වචනේ හික්මීම තියෙන්න ඕන. එනිසා අර සරියුත් මහ රහතන් වහන්සේ එන්නතනේ ඔය මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායකන් මේ තල්පතක් පන්හිඳක් දන් දෝ සැනින් පතල ප්‍රාර්ථනා කරලා මේ අම්මලා තාත්තලා කොච්චර දරුවන්ට හොඳට උගන්වලා ඇත්ද, වියදම් කරලා ඇත්ද? පින්නතුනේ ඒවා සසරට කුසල්. පාරමිතා පුරන්න ලැබුණු අවස්ථාවන් සම්පූර්ණ කරගෙන තියෙන වැරද්දකට තියෙන. ඒවා ගැන අර හිතලා නැතිකම විතරයි වැරද්දකට තියෙන. යාළු මිත්‍රාදීන්ගේ සංඝ සත්කාර කරන ඒවත් එහෙමයි. මිනිස්සුන්ට තියෙන්න ඕන අර අනන සුඛය තියෙන්න ඕන. ණය නැති භාවය මිනිස්සුන්ට තියෙන්න ඕනේ. අර කාගේවත් දෙයකට ණය වෙලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන වසල සූත්‍ර දේශනාවේ සමහරු ඉන්නෝන්නේ සල්ලි ගත්තාම අපව දෙන්නේ නැහැ. හැම එකක්ම අර අරගෙන නොදෙන්න වසලේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. පින්නතුනේ කාගේවත් කිසිම දෙයක් ඔය දැන් මෙතන ණය දෙන සමිතිය පිටුවත් ඕකටත් බැඳෙනවනේ. මිනිස්සු හරි රුචි ණය ගන්න. ඔය කාලයවත් පින්නතුනේ කිසිම දෙයක් අර හොරකම් කරන්න එපා. ඒ කිසිම දෙයක් වංචා කරන්න එපා. මේ සංසාරේ මේවා මොන විදිහට ගෙවන්න වෙන අකුසල්ද කවුද දන්නේ? මිනිස්සුන්ට මේ අනවජ්ජන සුඛය කියන එක තියෙන්න ඕනේ. අනවජ්ජන සුඛය පින්නතුනේ අපි නිදා ගන්න ගිහිල්ලා පපුවඩින් අත් දෙක තියාගත්තට පස්සේ
මිනිස්සුන්ට දැනෙන්න ඕනේ. ඒ හදගැස්ම අත් දෙකට දැනෙනකොට අර මම හරි හික්මුණු පුද්ගලයෙක් මගේ කයෙන් වචනයෙන් පාපයක් වෙලා නැහැ. මගෙන් කිසි අකුසලයක් වෙලා නැහැ කියන මේ ඒ උත්තරීතර හැඟීම පහළ වෙන්න ඕනේ. මම මෙහෙම දේශනා කරන්න හේතුව මේවා හිත ඉන්නකොට මේවා කල්පනා කර ඉන්නකොට පින්නතුනි පටන් ගන්නෙ නැතුව නිකම්ම අපේ කාලය ගෙවිලා යනවා. නිකම්ම මනුෂ්‍ය ආත්ම භාවයේ දිය වෙලා යනවා. ඔක් මරණසති කමඨාන් දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ අර මේ පින්නතුන්ට පැහැදිලි වෙන විදිහට දේශනා කරනවා නම් මේ ජරාව මේ ව්‍යාධිය කොච්චර ප්‍රබලද කියනවනම් පින්නතුනි මේ ඇට මිදුළු ලේමස් නහර වලින් හැදිලා තියෙන මේ ශරීරයේ මේ 90ක් රෝග ව්‍යාධීන්ගෙන් ගහන පෙලිච්ච ශරීරය මං කියන්නේ මේකට ඕනම වෙලාවක ඕනම දෙයක් වෙන්න පුළුවන්. හිතන්නේවත් නැති විදිහට සමහර දේවල් පින්නතුනි අප්‍රසන්න විදිහට ඕන වෙලාවක වැළඳ ගන්න වෙන්න පුළුවන්. දැන් සති 4-5ක් විතර ඇති එක අම්මා කෙනෙක් දරුවෙක් අරගෙන එනවා. මම පින්නතුනි මේ අවිනිශ්චිත භාවයේම තියාගෙන ඉන්න කියනවා නෙමෙයි. නමුත් මේ අනිත්‍යතාවයයි తాවකාලිකකමයි කියන එක අපේ ඔළුවේ තියෙන්න ඕනේ. අනිත්‍යතාවයයි తాවකාලිකකමයි කියන එක. අර විචාරාවටපත් වෙන ව්‍යාධියටපත් වෙනවා අපි නැති වෙනවා කියන එක අපේ ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට පින්නතුනේ අර සිද්ධ වෙන අකුසල් ප්‍රමාණය හරි අඩු වෙනවා. අම්මා කියනවා හාමුදුරුවනේ මගේ පොඩි එක්කෙනා නැති වුණා. පොඩි එක්කෙනාට අවුරුදු 2යි. මොනවා වෙලාද අර කිරිදිදී ඉන්නකොට heart attack එකක් ඇවිල්ලා. අවුරුදු 2යි දරුවට. ප්‍රදර මොනාන් තියෙනවද මේකේ? එහෙම හැරෙන්නවත් කල්පනා කරන්නවත් වෙලාවක් නැහැ. වෙනද නිකමටවත් සසර බය කියන එක ඇති වෙන්න හිතෙන්නේ නැ. ඇති වෙන්න ඕනේ. අපි තිරිසන් ලෝකයකවත් උපදීද? ප්‍රේත ලෝකයකවත් උපදීද? ඒකයි අර තියෙන්න ඕන අදාද ඊමරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ? මේ කොයි වෙලේ මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. ඒ හින්දා වචනකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න නරකයි කියන එක තියෙන්න ඕන. සිය පිටුවාගෙන ඉන්න. මොකද මේ සියල්ල කරන්න පුළුවන් සුදුසු ප්‍රදේශය අපිට දැන් මේ ලැබිලා තියෙනවා. උන්නතුන්ට දන්නවද මණිකාර කුළුපකතිස්ස හාමුදුරුවෝ ඒ වචනේ ඉඳන් පරිස්සම් කරගත්ත හැටි. ශාන්තිවාදී ජාතකේ ශාන්තිවාදී තාපසයා උන්නතුනේ වචනේ ඉඳන් පරිස්සම් කරගත්ත හැටි. මේ අතපය කපනකොට අපිට පුළුවන් දොම ඉවසන්න. ඕන තරම් ගෙවල් වලනේ නන්දම්මලාගේ ලේලිලාගේ ගස්ටන කියන මට ඕන තරම් පණිවිඩ කියනවා. ඕන තරම් කියනවා හාමුදුරුවනේ හරි දුකෙන් වේදනාවෙන් ඉන්නේ කියනවා. සමහර දෙමව්පියෝ කියනවා හාමුදුරුවනේ දරුවෝ අපි වෙලවන්න හදනවා. සමහර දරුවෝ කියනවා හාමුදුරුවනේ අම්මා හරි වදයක් තාත්තා හරි වදයක්. පින්නතුනේ අත් දෙක කකුල් දෙක කපනකොට කටුමිටියෙන් පපුව තලනකොට පිරිම්පුරන උත්තමේ ගාව තියෙන්න ඕනේ ලක්ෂණය.
ඉවසල වචනේ පරිස්සම් කරේම බුදු වෙන්න ඕන හින්දා. අර තෝ කියලාවත් කියුණාද? නෑ. මම ශාන්තිවාදී වෙමි. මණිකාර්ත කුළුපග තිස්ස හාමුදුරුවෝ දැක්ක ගිජුලි හිණියා තමයි මණික ගිල්ල කියලා. උන්වහන්සේ දන්නවා කිව්වොත් මොකද වෙන්නේ? ගිජුලි හිණියා මණික ගිලිනෝ. මේ ගිජුලි හිණියාගේ මණික ගන්න බඩපල්නු. කිව්වද හාමුදුරුවෝ ගිජුලි හිණියා මණික ගිල්ල කියලා? බිම දාලා පාගල හාමුදුරුවන්ට ගහලා නළලට වරමද්දක් දාලා කරගනෝ. නළල පුපුරලා ලේනකොට ඒ ලේ බොණ්ඩ ගිජුලි හිණියා එනෝ. ගිජුලි හිණියාට වැරෙන් පාරක් ගහනවා. ගහන පාරට ගිජුලි හිණියා මැරෙනවා. හාමුදුරුවෝ ඒත් කිව්වද? අමාරුවෙන් කියනවා බලන්න ගිජුලි හිණියා මැරුණද කියලා. පැහැදිලිද මෛත්‍රිය පරිස්සම් කරපු විදිය? පැහැදිලිද කරුණාව පරිස්සම් කරගත්ත විදිය? වචනේ පරිස්සම් කරගත්ත විදිය? වෙනදුනි වචනේ නම් පරිස්සම් කරන්න වෙනවා සෑහෙන්න. ඕ නිකන් ආවට ගියට කියවන්න යන්න එපා. ඔය කෙලන් කියන ඒවා ගතු කියන ඒවා පද ඕවගෙන් තමයි සේරම ඇවිලෙන්නේ. පුළුවන් තරම් කට වහගෙන ඉන්න බලන්න. මං කියන්නේ පාලනය කරගන්න බැරි නම් හාමුදුරුවන්ට කියනවා මණික්කාරයා ගිජුලි හිණියා මැරිලා ඉන්නේ ඊළඟට උඹ මරනවා. හාමුදුරුව කියනවා ගිජුලි හිණියාගේ බඩපල්ල බලන්න. ජීවිතය උනත් පරිත්‍යාග කරලා තමයි පින්නතුනේ සීල සම්පන්න භාවය රකින්න සූදානම් වුනේ. හේතුව ඒ උත්තමයෝ දන්නෝ වචනේ තියෙන වැදගත්කම. එක වචනයක් එහෙම වුණා නම් තවත් සංසාරෙ දිග්ගැස්සේ කියලා බයයි. පින්නතුනේ ඒ විදිහට පෙරම් පුරන්න කොච්චරනම් සංසාරේ පුරුදු පුහුණු කරලා තියෙන්න ඕනද? දැන් මේ අම්මලාට තාත්තලාට ඔය පුරුදු පුහුණු කරන්න කොච්චර පහසුකම් තියනවද? කොච්චර ඉඩ ප්‍රස්තාව තියනවද? ඒකට සුදුසු භූමියක් මේ සුබෝධාරාමේ. ඒකට සුදුසු තැනක් සුබෝධාරාමේ. නායකහරු හරි පිළිවෙලට ඒව අර හොඳට කටයුතු ටික කරනවා. නතුනි බුද්ධ උපස්ථානේ බුද්ධ වත කරන්න හොඳ ආත්මයක් ලැබිලා තියෙනවා. නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් ඇත්තේ නැහැ. ඉතින් මේ කාලේ තමයි ඔය බුදුහාමුදුරු බුද්ධ වත බුද්ධ උපස්ථානය කරන්න පුරුදු වෙන්නකො. මං කියන මොකවත් තේරෙන්නේ නැත්තම්. එතකොට පින්නතුනේ නිකම්ම අපි අර දැමුණු මිනිස්සු වෙනවා. ඔය රහඳ පායනවා වගේ විශ්වාසයි කුණුහරුපයක්වත් කියවෙන්නේ නැහැ. නායකහරු හරි අපූර්වට බුද්ධ වත කරනවා. නායකහරු විදේශයේ ඉඳන් වැඩියා. උන්වහන්සේ එතනින් උදේ හවා බුදුන් වඳිනවා. පින්නතුනේ මේ හික්මන එක කරන්න අමාරු නම් කය වචනය සංවර කරගන්න එක. ඔය මාන්නකාරකමේ ඉඳන් හදාගන්න එක, හිතේ පහළ වෙන සෑම අකුසලයක්ම පාලනය කරගන්න එක. හරි පහසුයි බුද්ධ වත බුද්ධ උපස්ථානය කරන්න පුරුදු වෙන්න. මම මුළු ගිය අවුරුද්ද පුරාවට බණ 480ක් විතර කියලා තිබ්බා. ඔය 480ෙම නායක හාමුදුරුවනේ මම කියපු එකක් තමයි අර බුදුන් වඳින්න පුරුදු වෙන්න කියන එක. මොක නැතත් උදේ පාන්දර නැගිටලා නෙමෙයි වතුර කෝප්පයක් අරගෙන ඕකට වතුර ටිකක් දාලා අර මගේ බුදුහාමුදුරුවන්ටනේ පූජා කරන්න කියන හැඟීමෙන් තියන්න පුදන්න පූජා කරන්න. නිකම් මම කියනවට කරන්න.
සති 3ක් විතර. පින්නතුනේ එකදු අකුසල සිතුවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ. උදේට බුදුහාමුදුරන්ට දාන ටික උයනවනේ සම්බෝලයි බතු හරි කමක් නැහැ. මොකට හරි පීරිසියකට හරිනේ බත් ඇඳි භාගයක් විතර දාලා අර බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියනවා කියන හැඟීමෙන් තියන ගාථා දන්නේ නැත්තම් කියන්න ඕනෙත් නැහැ. අත් දෙක නළලට ගන්නකොට පුදුම හැඟීමක් පින්නතුනේ ඇති වෙන්නේ. මේ කිරි ඉතුරුවා වාගේ හරියනවා. ඔය තරුණ දුවලට පුතාලට එහෙම මේ මද්ද්‍රව්‍ය වලට අම්බෙහි වෙච්ච තරුණයෝ කියනවා හාමුදුරුවනේ බුද්ධ උපස්ථානය කරන්න පටන් ගත්තා විතරයි. බුද්ධ වත කරන්න පටන් ගත්තා විතරයි. අර බීඩියක් සිගරට් එකක්වත් බොන්න හිතෙන්නේ නෑලු. චරට ආනුභාවයක් තියෙනවා වෙනතුනේ. ඒ වෙන මොකොත් නෙමෙයි අපිව দমনය වෙනවා. මේ අඟුලිමාල්ලා නාල්ලා ගිරිලා ආලව කළ සච්ච කළා. අපි වගේ හිත් দমনය වෙන්න අර මහා දවන්ත මිනිස්සු দমনය වෙලා දන ගහලා රහත් වුණා. වෙනතුනේ ඒ උන්වහන්සේගේ මහා කරුණාවේ ආනුභාවය. ඒ මහා කරුණාවේ ආනුභාවය මෙලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා බුදුහාමුදුරුවෝ. හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර එකට එක්කහුව වෙලා හොඳට බුදුන් වඳින්න පුළුවන් දෝ අපේ ගෙවල් කරගන්න. අම්මයි තාත්තයි දරුවෝයි මං කියන වෙලාවක් නැත්තම් රෑ 10ට හරි කමක් නැහැ. කාට කෝප්පයක් හරිනේ මොන හරි ගිලම්පසට හරි ගස්සගෙන. වෙනතුනේ දැන් තරුණ දරුවෝ මේකට හුරු වෙලා ඉන්නේ. සමහර තරුණයෝ කියනවා හාමුදුරුවනේ අර බීම බෝතලයක් ගෙදර ගිහින් තියාගන්නලු ඉන්නේ. ගිලම්පස දාන්න මොකොත් නැති වුණාම ඒක ලේබල් එකක් ගහලා බුද්ධ පූජාවට පමණයි කියලා ෆ්‍රිජ් බුදුහාමුදුරන්ට බීම වීදුරුවක් තියෙනවා කමක් නෑ නේද කියලා අහනවා. අර හිතේ තියෙන්නේ මගේ බුදුහාමුදුරන්ට පූජා කරනවා කියන එකනේ. අය වෙන කිසිදු අකුසල් සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ. මං ආයෙත් දේශනා කරන්නේ සැකයි වගේ නම් කරලා බලන්නකෝ. ඔය එකදු අපල උපද්‍රවයක්වත් ඇති වෙන්නේ නැහැ. බුදුම විදියට හිත නිමෙනවා. දරුවන්ට දෙමව්පියෝ ගැන සෙනෙහස ඇති වෙනවා. දෙමව්පියන්ට දරුවෝ ගැන සෙනෙහස ඇති වෙනවා. අර බිරිඳ ස්වාමියා අම්මා තාත්තා දරුවෝ සේරම ගෙදර එක්කහුව වෙන වෙලාවක් තියෙන්න ඕනේ. ඔය ගෙවල් වල 7-800ක් නැහැ නේද? 4-5නේ. ඒ 4-5 දෙනාට බැරි නම් පින්නතුනේ මේ අර සමගියෙන් සැනසීමෙන් ඒ 4-5 දෙනාට අනෙක තුල විශ්වාසයේ ගෞරවය ඇති වෙලා නැත්තම් ඒක බරපතල ගැටලුවක්. මම යෝජනා කරනවා ඇත්තන්ට අද ඉඳන් පුළුවන් නම් මේ කියපු විදිහට ඉන්න බලන්න. කාගේ හරි හිතක් රිදෙනවා නම් පින්නතුනි තෝ කියලාවත් කියන්න එපා. කවදා ඉඳන් අද ඉඳන් කාගේ හරි හිතක් රිදෙනවා නම් ඔය කුණුහරුපයක්වත් කියන්න එපා. අදිෂ්ඨාන කරගන්න. මොන තරම් දේශය ඇති වෙලා උතුරන්න ගත්තා. සමහරු කියනවා නේද තුපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. පින්නතුනේ දෙස් දෙවොල් නම් දෙන්න එපා. හේතුව කාලෙකින් ලැබු මනුෂ්‍ය ආත්ම භාවය පින්නතුනේ පරිස්සම් කරගන්න ඕන නාස්ති වෙයි. මොනාගෙන්ද නාස්ති වෙන්නේ? ඔය මිනිසත් භවයේ නාස්ති වෙන්නේ මේ පින්නතුනේ අනුන් හින්දා.
ඔය ඇත්තොන්ට කවදාවත් ඔය ඇත්තෝ ගැන හිතලා යකු ගිහින් තියනවද? මොකද්ද? කේන්ති ගිහින් තියනවද? ඔහොම නිකන් ගෙදර තනියම ඉන්නකොට කේන්ති යනවද කවදාවත්? කවුරු හින්දාද කේන්ති ගන්න? මොකටද අනුන් හින්දා අපි කේන්ති ගන්න? පුරුදු වෙන්න. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපි අපිට ඊර්ෂ්‍යා කරගන්නවද? කාටද ඊර්ෂ්‍යා කරන්නේ? පව් සිද්ධ වෙන්නේ කාටද? මොකටද අනුන්ට ඊර්ෂ්‍යා කරලා අපි පව් පුරව ගන්න? ඔයත් මෙහෙම කියනකොට කියන්නේ අපි නම් එහෙම ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කියලා. මම දැකලා තියෙනවා මේ බණමඩුවල උපාසකම්මලා තාත්තලා අතර පුදුම ඊර්ෂ්‍යාවක් තියෙනවා. ඔය නායකයන් මම මේක කියන්න. මෙන්න මේ සයික බණමඩුවක මේ කණුවකට දබරුණා නායකයන්. ඒ තාත්තා ආපු සැනින් ආපහු ගියා. මගේ මේ අත්දැකීම. මම ඇහුවා කොහෙද යන්නේ? මම ඒ කියපු විදිහටම නායකයන් කියන්නේ. ඔය අරක අතන ඉඳගෙන ගියා. ඒ කියන්නේ වෙන කවුරු හරි අර ඒ තාත්තා මට හොඳට මතකයි ඔය පෙන්නුවේ අර ඉස්සර හැම එතකොට හාමුදුරුවෝත් පේනවා එතන තමයි ඉඳගන්නේ. අරක අතන ඉඳගෙනලු. සිල් ගත්තේ නැහැ. ගියා. එනිසා ඔය අර හරි පරිස්සම් වෙන්න ඕන පින්නතොනේ. අර කවුරුවත් ඇවිල්ලා ඉඳගත්තාම අපි තමයි කුලප්පු වෙන්නේ. මම මේ බණ දේශනා පින්කම් වල ඕන තරම් දැකලා තියෙනවා. ඊළඟට ඔය සැකේ කියන එක ඇති වෙන්නේ. අපි අපිව සැක කරනවද එහෙම? පිට අපි ගැන සැක ඇති වෙන්නේ ඔය සාලේ ඉඳලා කුස්සියට ගිහපුවම මතක නැති වෙනවනේ මොකටද ආවේ කියලා. ඔය එළියට ආපුවාම ජනේල වැව්වද දොර ලොක් කරාද ඔහොම ඒව නෙමෙයි මම මේ කියන්නේ. අපි අනුන් ගැන මොකක් හරි අනුන්ගේ වැරද්දක් ගැන හිතලා මෙහෙ දුක් විඳින්නේ කවුද? අනුන්ගේ වෙනස් වීමක් ගැන හිතලා දුක් වෙන්නේ කවුද? එන්නතුනේ අර තමන් ගැන හිතන්න පුරුදු වෙන්න. අපේ සැප සතුට කියන එක තීරණය වෙන්න ඕනේ අනුන් මත නෙමෙයි තමන් මත. මම කරන දේෙන් තමයි මම සතුටු වෙනවද දුක් වෙනවද කියන එක තීරණය කරන්න ඕනේ. මගේ තියෙන දේවල් අනුන් බලලා නෙමෙයි සතුටු වෙන්න, ඒව දිහා බලලා මට සතුටු වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපි වැඩිපුරම මේ බනින්නේ, වෛර කරන්නේ, දෙස් දෙවල් තියන්නේ, සැක කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, නින්දා කරන්නේ, පලිගන්නේ කාටද? එසියල්ල අපි අනුන් වෙනුවෙන් කරන දේවල්. විදුක් විඳින්න එපයි. ඔය සියල්ල අපේ පිටිපස්සේ ගමන් කරනවානේ පින්නතුනි සංසාර. අපිට පුළුවන් වෙන්න ඕනේ අත්ත සම්මා පණීදිච. තමන් අපිව මනවින් පිහිටුවා ගන්න අපිට ශක්තිය තියෙන්න ඕනේ. මම ප්‍රාර්ථනා කරනවා මේ පින්වත් සියලු දෙනාටම අර ඔයත්තන්ට ඔය පිහිටුවා ගන්න, සකස් කරගන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා පතන්